JP රොදත්තේ උදා වෙනවා නම් ඔන්න අරකෙන් හොරා කාපුවා මේකෙන් හොරා කාපුවා උගණ්ඩාවේ හංගපුවා මේ හංගපුවා ගෙනල්ලා ඔන්න മന്ത്രിවරු සල්ලි දීලා ගන්නවා මේකද ප්‍රජාතන්ත්‍රවාද කියලා තමයි අහන්නේ. අහන්නකො මගේ කොළොන්නාව නගර සභාව ගැන මම පිළිහිටවනවා. අනිත් ඒවා මම අහන්න. ඇත්තටම ඔබ කපලද තිබුණේ කොළඹින්? පාර්ලිමේන්තුවේ ඉඳලා එළිට එනකොට දන්නේ නැහැ ඉතින් අනේ මන් දන්නේ කොළඹ ඉතින් මට දුන්නේ නැහැ නේ. ඔබ මගෙන් කොළොන්නාව ගැන හොත් මම කියනවා පිළිහිටවන කියලා. හැබැයි මට ෂුවර් නෑ. එයා ට්‍රම්ප් නෙතනියාහු අයතුල්ලා ඛමේනි සහ පුටින් ඔය හතර දෙනා මත තමයි සජිත්ගේ දේශපාලනය අන්තිමට තීරණය කරන්නේ. පොහොට්ටුවේ දේශපාලන මතවාදයත් එක්ක කිසිසේත්ම අපි එකඟ නැහැ. මම දැන් ඔබට කියන්නම් මාර්ගෝපදේශකයේ 4-1 වගන්තිය නගරාධිපති සහ සභාපති සඳහා ඡන්දය තේරීම. හරිද? තේරීම විවෘත ඡන්ද විමසීම කළ යුතුද රහස් ඡන්ද විමසීම කළ යුතුද යන්නයි. එහි දක්වා ඇත්තේ අපේක්ෂකයන් කීප දෙනෙක් තරඟ කරන ඡන්ද විමසීමකදී තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පිළිබඳව සභිකයන් අතර මතභේදයක් ඇති වූහොත් උදාහරණයකට එක් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර අනෙක් පිරිස විවෘත ඡන්දයක් කැමති වන්නේ නම් ඒ සඳහා එක් සභිකයාගේ නම අඬ ගසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීම තීරණය කළ යුතුයි කියලා. Nice. ඒක පැහැදිලිව මේක නිකුත් කරන්නේ කවුද? රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්. එයා රාජ්‍ය පරිපාලන ඒක ගයිඩ්ලයින් එකනේ මේ මාර්ගෝපදේශකනේ. ඉතින් මාර්ගෝපදේශක අනුව තමයි චක්‍රලේඛන ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි පනතේ නෑ පැහැදිලි විධිවිධාන. එයා කොහොමද 50% මේ නැති අවස්ථාවකදී අපේක්ෂකව දෙන්නේ ඉදිරිපත් වෙනකොට ක්‍රියාත්මක වෙන ආකාර පනතේ නෑ. Nice. මෙවැනි මේ විදිහටම මේ පනත යටතේම තමයි 2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වුනේ. මේ විදිහටම ඡන්ද තිබ්බා. මම උදාහරණයක් අද තිබිච්ච කළුතර මහනගර සභාවේ ගිය පාරක් 150 කාටවත් තිබ්බේ නැහැ. මන්ත්‍රීවරුන්ගේ ඡන්දය තමයි තෝරගත්තේ. එදා රහස් ඡන්දයක් තිබ්බේ නැහැ. එහෙනම් එදා රහස් ඡන්දයක් තියන්න තිබ්බේ. අනිත් එක දැන් මේ ඡන්දෙදිම මේ ඡන්දෙ දැන් මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය ඔබ දැකලා තියෙයි ඔබේ නාලිකාවේ ප්‍රවෘත්ති වලද කියා මට මතක විදියට ඔබේ නාලිකාවේ. හරිද? කඩුගන්නාව නගර සභාවේ බොහොම විවෘතව සභිකයාගේ නම අඬ ගහලා අහලා කරේ. එතකොට මේක මේ වෙනම රාජ්‍යයක් නෙමෙයිනේ මේ බස්නාහිර පළාත වෙනම රාජ්‍යයක්. මේ ගයිඩ්ලයින් එක ඇතුලේ තියෙනවා නගරාධිපති ඔබ දැන් කියව කතාව. මේ 4-1නේ 4-1 තියෙනවා සභිකයන් අතර මතභේදයක් ඇති වුවහොත් උදාහරණ එක් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර අනෙක් පිරිස විවෘත ඡන්දයක් කැමති වන්නේ නැහැ. ඒ කියන්නේ දෙගොල්ලක් ඉන්නවා නම් දැන් කොළඹ වුණා වගේ. ඕගොල්ලෝ කියනවා රහස් ඡන්දයක් කියලා අරගොල්ලෝ කියනවා නෑ විවෘත ඡන්දයක්. අපි කියන විවෘත ඡන්දය ඒගොල්ලෝ නේ කියන රහස් ඡන්දයක් කියලා. අපි විවෘත ඡන්ද කියන්නේ ඒගොල්ලෝ රහස් ඡන්ද කියන්නේ. ඒසා එක් සභිකයාගේ නම අඬගසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතුයි කියලා කියන්නේ. හරි. දැන් මේක තියෙන්නේ ගයිඩ්ලයින් එක ඇතුලේ. හැබැයි මේ ගයිඩ්ලයින් කියන්නේ ගැසට් කරලත් නැහැ. පාර්ලිමේන්තුවට ගෙනල්ලත් නැහැ. නීතිපති අර්ථකථනයකුත් නැහැ. හරිද? එතකොට ඒකනේ මේ කවුද කොමසාරිස්වරිය කියන්නේ මම ක්‍රියාත්මක කරන්නේ මගේ අභිමතය පරිදි. Nice. කියන කතාව ඒ ක්‍රමවේදයට යන්නේ නැත්තේ ඒ කටයුත්ත උඩ මේක නීත්‍යානුකූල ඩොකියුමන්ට් එකක් වශයෙන් අර්ථකථනය කරන්න බෑ අපිට. සමුදිත අපි 2018 මේ පනත යටතේමනේ දැන් එයාට පනත ආවේ ගිය සතිය නෙමෙයිනේ. ඔය බස්නාහිර කොමසාරිස් නෝනට හරිද මේ පනත ආවේ 2018 දී. හරිද? එතකොට ඒ අනුව තමයි 2018 පෙබරවාරි මාස ඡන්දෙ තිබ්බේ. මේ වගේම සමහර පළාත් පාලන ආයතනවල බහුතරය තිබ්බේ නැහැ. එදා මේ වගේ තත්ත්වයක් තිබ්බේ නැහැ. ඔබ එදත් මාධ්‍යවේදියෙක්නේ. ඔබ දැක්කේ නැන්නේ මේ වගේ තත්ත්වයක්. එතකොට මෙයාට මේක කොහොමද මේ පාර විතරක් වෙනස් වෙන්නේ? හරිද? දැන් සභාවක 19ක් ඉන්නවනම් 10 දෙනෙක් නැගිටලා ගිහුවා නම් විවෘත ඡන්ද කියලා එයා කොහොමද කියන රහස් ඡන්ද කියලා ඉවරලා බෞද්ධ මොකද ඕකෙම තියෙනවා උඩ තියෙනවා මේකේ මොන වගේ ඡන්දයක්ද කියලා තීරණය වෙන්නේ മന്ത്രിවරුන්ගේ කොමසාරිස්ගේ අභිමතය පරිදි කියන්න බෑ. Nice. A few minutes later. විවෘත නමාඬ ගහලා රහසේ ඡන්ද දෙන ක්‍රමය ගියාමනේ විකිනෙන්නේ. හරි ඒක නෑනේ මේක එහෙම කරන්නේ නෑනේ මේකේ. විවෘතව නමාඬ ගසා කියනකොට අත උස්සලා එතනට එනවා. හරිද? ඉස්සරහට එනවා. විවෘතව නම ගසා තමන්ගේ කැමැත්ත අහන්නේ නැතුව මේ විවෘතව නමාඬ ගහලා ඇවිල්ලා මේ අරක ඇතුලේ හැංගිලා ඡන්ද දාන්න කියලා නෙමෙයි කියන්නේ. දැන් මට නිකම්ම ඇවිල්ලා පේනවා මේ වෙලාවේ වෙන කට්ටියක් ආණ්ඩු හිටිනා අපි හරි වෙන කවුරු හරි ආණ්ඩු හිටලා JP රොදත්තේ උදා වෙනවා නම් ඔන්න අරකෙන් හොරා කාපුවා මේකෙන් හොරා කාපුවා උගණ්ඩාවේ හංගපුවා මේ හංගපුවා ගෙනල්ලා ඔන්න മന്ത്രിවරු සල්ලි දීලා ගන්නවා මේකද ප්‍රජාතන්ත්‍රවාද කියලා තමයි අහන්නේ.
දැන් ඒ රට්ටියගේ මහින්ද ජයසිංහ මන් දැක්ක ඊයේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ තමයිලු මේ රහසිගතව තමන්ගේ මතය ප්‍රකාශ කරා. ඔබ කියන්නේ රහස් ඡන්දේ මේක නෑ දැන් මාලිමාව ලබාගත්තේ කොළඹ මහනගර සභාවෙන් ආසන 48යි. හරිද? ඔවුන් ජයග්‍රහණය කරන්නේ 61යි රහස් ඡන්දයක්. සමගි ජන බලවේගය ලබා ගන්න ආසන 29යි. හෝ 28ද 29ද? 29යි. එතකොට රීස සාරුක් ලබා ගන්න ආසන ප්‍රමාණය 54යි. ඔව්. මේ ඡන්දේ. එතකොට ඕගොල්ලෝගේ ඡන්ද වැඩිලා තියෙනවා 39යි 49යි 25කින්. අරගොල්ලන්ගේ ඡන්ද වැඩිලා තියෙනවා 48 58 13කින් මාලිමාවේ. එතකොට ඒගොල්ලන්ගේ 13 වැඩි උනේ සල්ලි වලට කියලා ඩීල් වලට කියලා තරක කරනවා නම් ඕගොල්ලන්ගේ 25 වැඩි උනේ කොහමද? ඔගොල්ලන්ට 25 වැඩිලා තියෙනවානේ. එතකොට මම පැහැදිලි උත්තර දෙන්නද? දැන් අපිට 29ක් තිබ්බනේ. ඔව් ඒක තමයි 54 වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට 13ක් තිබ්බා. පොදු ජන පෙරමුණට 5ක් තිබ්බා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට 4ක් තිබ්බා. හරිද? ඊළඟට මේ පොදු ජන එක්සත් පෙරමුණට එකක් තිබ්බා. 13යි 5යි පඩින් 13යි 18යි 22යි 23ක් තියෙනවා. මේ පිළිගත් දේශපාලන පක්ෂය. මේ පිළිගත් දේශපාලන පක්ෂ අතර හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. එකඟතාවයක් ඇවිල්ලා තිබ්බා මේකෙදි සහයෝගය ලබා දෙනවා මේ සමගි ජන බලවේග අපේක්ෂකයන්ට කියලා. එතකොට ඒක දේශපාලන එකඟතාවයක්. ඒක ප්‍රසිද්ධ එකඟතාවයක්. මාධ්‍ය හමු තියලා ඒ පක්ෂවල ලේකම්ලා ඇවිල්ලා ආපු එකඟතාවයක්. හරිද? එතකොට ඒක කොහොමද සල්ලි වලට වෙන්නේ? නෑ හරි එතන 23 මෙතන 23යි තියෙන්නේ. හරිද? 23යි ඕගොල්ලන්ට 25ක් ඇවිල්ලා තියෙනවා. හරි මේක සල්ලි වලට උනේ නැත්තම් කලින් දවසේ අස්සම් කරලා ලියුමක් දෙනවා 61 දෙනෙක් ඕගොල්ලන්ට ඉන්නවා කියලා. එතකොට කලින් දවසේ 61 දෙනෙක් ඉන්නවා කියලා මේ මොකද අර කතාව කොළඹ තරුපයි හෝටලයක තියාගෙන මේ කන්න බොන්න දීලා ඊට පස්සේ මේ හෝටලේම තියන් ඉඳලා ලක්ෂරි බස් එකකින් එතනට එක්කන් ගිහිල්ලා ඡන්දේ පෙරදුනාට පස්සේ යන්න විදියක් නැතුව ත්‍රිවිල් වල ඔය අරම්මන කැබ් සර්විස් දාගෙන තමයි ඒගොල්ලෝ ආයි හෝටලෙට ගිහිල්ලා බෞටික අරන් පිට වෙලා ගියයි කියලා 61 දෙනෙක් හිටපු එක 54ට අන්තිම අඩු වුණා. දැන් මෙහෙම ජමුදිත මම දන්න තරමට 61 දෙනෙක් හෝටල් වල හිටියේ නෑ. 61 දෙනෙක් හෝටල් වල හිටියේ නෑ. කී දෙනෙක් හිටියද? මම දන්න තරමට අපේ පක්ෂ කට්ටිය තමයි හිටියේ. මේ මීහට වෙලා තියෙන එක බලමු. මම එතනට ගියේ නෑ. SJB කෑය. මම එතනට ගියේ නෑ. මම දන්න තරමට SJB අයත් තමයි හිටියේ. SJ മന്ത്രിවරු. ඔව්. එතකොට මේ ඔක්කොම മന്ത്രിගොල්ලෝ මේ කොළඹ නගරේ පදිංචි කට්ටිය. මේ අනිත් කට්ටිය වගේ පිටපළාත් වෙන ගෙනලා දාපු മന്ത്രിවරු නෙමෙයි. Nice. ඒගොල්ලෝ එතන මොකද උදේට වෙලාවට එන්න ඕන නිසා ඔතන ට්‍රැෆික් වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් අරෝමේ වෙන්න පුළුවන් මොකද ඡන්දේ දෙන මොහොත වෙද්දී එතන හිටියේ නැත්තම් ප්‍රශ්නයක් එනවනේ මම හිතන විදියට ඒ නිසා තමයි මේගොල්ලෝ ගෙන අනිත් එක එදිනදා ඒගොල්ලෝ ගමන් කරන විදියටම ඒගොල්ලන්ගේ ප්‍රවාහන පාසුකම් සපයන ෂුවර්ද SJB සෙට් එක විතරයි හිටියේ මම දන්න තරමට SJB කට්ටිය විතරයි ඒක ඔබ නොදන්න තරම් ඒවලුත් වෙලා තියෙන්න පුළුවන් තේනේ ඉතින් ඕන දෙයක් දේවල් තියෙනවා නෑ හරි නෑ මම අහන්නේ ඒතර මට ඒක ෂුවර්ම කරන්න බෑනේ දෙපැත්තට මම දන්න තරමට එච්චරයි මම දන්න තරමට 100% ෂුවර් මේ SJB විතරයි හිටියේ ඔබ දන්න තරමට 100% ෂුවර් නොදන්න තරමට තව 100% තියෙන්න පුළුවන් නෑ ඉතින් ඒක ඔයාලට එහෙම තර්ක කරන්න පුළුවන් අරන් ගිහිල්ලා කොල්ලු පිටිය ලොකු හෝටලයක තියන් රාය කන්න දීලා බස් එකක් දාලා මහනගර සභාවට ගෙනල්ලා ඡන්ද විමසීම කළ පෙරදුනාම බස් එක ගිහිල්ලා එළියට ගිහලා බලනකොට බස් එක නෑ අන්තිම වීල් අරගෙන ගියේ ඔය එහෙම ඒගොල්ලෝගේ ඩීල් එක තිබුණේ අපිට උදව් කරපු කිසි කෙනෙකුට අපි අල්ලස් දීලවත් ගිහිලා හොටෙල් වල දීලා කන්න දීලවත් නෑ ඒ අය ස්වේච්ඡාවෙන් ස්වාධීන ඉදිරිපත් වෙලා මාලිමාවේ ගමන්ට උදව් කරලා තියෙනවා Nice. ඉතින් එහෙම හෝටල් වල තියන් ඉඳ කොහෙද හෝටලේ 5 ස්ටාර් එකක්ද මට ඉතින් උත්තරයක් දෙන්න වරක ඔය අපිට ඒක දෙමු මොකද හෝටලේ නෑ මම කියන්නම් වරකට උත්තරය එයා කතා කරේ කටින්ද වෙන කොහෙන්ද හරි දන්නේ නෑ නිකන් හරි අපි දිනලා තිබ්බා නම් දැන් කිව්වේ කොහොමද ස්වේච්ඡාවෙන් මාලිමාවේ ජයග්‍රහණ උදව් කරා කියලා අපි දින්න නම් හරිද කියන්නේ තරුපහේ හෝටල් වල තියාගෙන මේ දැන් කිව්වනේ ඒක වැරදි නෑනේ මන්ත්‍රීතුමා ඒක කිව්වනේ දැන් ඉතින් කියන්න ඉවර කරන්නකෝ අරුවාය හෝටල් වල තියාගෙන සල්ලි මිටි ගණන් බෙදලා හරිද හරම කරලා අරවර ප්‍රසාදලා වරදාන දීලා අල්ලස් දීලා හරමයි කියලා මේ පිස්සුනේ කියවන්නේ කෙලින්ම කිව්වා සජබ මැච් එක පරාදයි මැච් එක පරාදයි ෂුවර්නේ ඔව් ඒක හරිනේ ඔව්
ನಮ್ಮ ಸಮಗಿ ವಟಾ ಸಮಗಿ UMP කඩාගෙන ආවේ ඇයි? රනිල්ට දිනන්න බෑ කිය. හැබැයි දිනන්න බෑ කියලා එකතු වෙච්ච කණ්ඩායමට අද මොකද වෙලා? දිනනවා තියලා හිතන්නවත් බැරි වෙලා තියෙන්නේ. ශක්තිමත් බලය සහිතව අපි එනකොට විපක්ෂයට මොකද වෙලා තියෙන්නේ? විපක්ෂයට වෙච්ච දේ ගැසට් එක බැලුවා නම් හිතා ගන්න. ඔව් මොකද ඔබ කියන්නේ? දර අන්තිමටම කතා කරපු එක කවුද කියලා මම දන්නේ නැහැ. එයා දන්නේ? අපි දන්නේ කොහොමද ඔයගොල්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. නම දන්නේ නැහැ. අඳුරන්නේ කතා කරන්නේ නැද්ද ඔයගොල්ලෝද? ඔය කිසි ප්‍රශ්නයක් කට්ටිය අඳුරන්නේ නැද්ද? මේ කොහොම හරි එයාගේ කතාවේ නම් පොඩි හරයාත්මක අදහසක් එතුමා ප්‍රකාශ කරේ. මම ඒකට ඒ කතාවට නම් පොඩි රෙස්පෙක්ට් එකක් දෙනවා. ඇයි මොන කැලේ? දැන් එයා ඒක අපි එතෙන් දෙමු. A few minutes later. මේ පට්ටබල් බොන්නේ කියවන්නේ මම හැබැයි රහස් තිබ්බා පිවෘතව තිබ්බත් දැන් මේ රහස් තියපු අය ඔබතුමාගේ පල්ලෙහා മന്ത്രിවරු ඉතා පැහැදිලිවම ගිහලා ජාතික ජන බලවේගයට සහයෝගය දීලා තියෙනවා. ඒ කියන්නේ පල්ලෙහා මට්ටමේ දැන් මේ කියන්නේත් ඒකනේ චමුත්ත. කොහොම ආවත් ඒගොල්ලෝ කැමති අපිත් එක්ක එකතු වෙන්න. ඒක තමයි මම කියන්නේ. පක්ෂ ඕඩර් එකට ඒගොල්ලෝ නැහැ. මගේ අදහස නම් මේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණ විනාශකාරී මැතිවරණ ක්‍රමයක්. බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අද මධ්‍යම රාත්‍රියේ සිට මෙන්න මෙච්චරකින් බදු වැඩි කරනවා මේකේ. නැත්තම් මෙච්චරකින් බදු අඩු කරනවා කියලා එනවා. නැත්තම් ජනාධිපති ලේකම්වරයා චක්‍ර ලේඛනයකින් තමයි හැබැයි ඒක පාර්ලිමේන්තුව අප්‍රූව් කරගන්න ඕනේ. මෙහෙමනේ ඒක ගැසට් එක පස්සේ දාන්න ඉස්සෙල්ලා අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනවා. ඒක හරි. නමුත් මේක ගැසට් කරලා නැහැ නේ. මේක ගැසට් කරලා නැහැ. මේක ගැසට් කරන්න තියෙන ඉදිරියට. දැන් ගැසට් එකක් කියන එක අදම වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් සරලව දැන් අපි කියමු ආනයන කියලා අල කිලෝ සඳහා පතනවා. ඒක මධ්‍යම රාත්‍රියේ සිට ඒක හරි. ඒ වගේ එකක් තමයි මේක තියෙන්නේ. මේකේ වගේ එකක් නෙමෙයි. අල සීනි වගේ නෙමෙයිනේ. අද මධ්‍යම රාත්‍රියේ සිට සීනි රුපියල් 50 බදු 35 අඩු කරනවා. මේ ඒකත් පරිපාලන ක්‍රියාවලියක් මේකත් පරිපාලන ක්‍රියාවලියක්. විෂයන් දෙක අලයි සීනි වගේ නෙමෙයි මචං ඡන්ද වෙලා. අපි ගමු ජනාධිපති ලේකම්වරයා. හරිද? සන්නද්ධ හමුදාවන් මේ මොනවා ඒකට කැඳවනවා කියලා. ඒක අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරපාරද. ඒක හරි. ඒක තමයි කියන්නේ. ඔව් නමුත් තමයි ඉම්ප්ලිමන්ටේෂන් පාර්ට් එක තියෙන්නේ. ඔව්. ඔබේම කතාව බලන්නේ වඩා හොඳයි ලේසි. යමු මේත් මරික්කා මේත් මරික්කා. අම්බලෝ මේ පරක්කුනේ මොකද කියන්නේ? මම දන්නේ නැහැ ඒක ගැන. මේ මැතිවරණ ව්‍යාපාරයේදී පක්ෂය විසින් කොළඹ නගර සීමාවේ මැතිවරණයට මාව දායක කරගත්තේ නැහැ. ඒ වගේම මේ නගර සභා හදන එකටත් මාව දායක කරගෙන නැහැ. ඒක ගිහිල්ලා ඔබතුමන්ලා මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාගෙන් අහන්න. බලපංකෝ අරු. නෑ මට වගකීම් පවර්ලත් නෑ. මට වගකීම් දුන්නෙත් නෑ. ඉතින් මාව සම්බන්ධ කරගෙන නිසා මම දන්නේ නෑ. නගර සභාව පිහිටුවේ එක ගැන මම දන්නේ නෑ. ඒ වගේම නගරාධිපති අපේක්ෂක කවුද කියන එක ගැනත් මම දන්නේ නෑ. ඕන එකක් අහන්න මම දෙන උත්තරේ එච්චරයි. ඔබ අහන්නකො මගේ කොළොන්නාව නගර සභාව මම පිහිටුවා. Nice. අහන්නකො මගේ කොළොන්නාව නගර සභාව ගැන මම පිහිටවනවා. අනිත් ඒවා මම අහන්න. ඇත්තටම ඔබ කපලද තිබුණේ කොළඹින්? ඒ එඩිට් ක්‍රිල්ල සම්බන්ධව මගේ විරෝධය මම ප්‍රකාශ කරනවා. ඇයි? වැරදි අදහසක් එන විදිහට දාලා තියෙන්නේ. මොකද්ද? මම ඒ ඔය දෙවෙනි ප්‍රෙස් එකේ මම කිව්වා මොකද්ද නගර සභාව පිහිටුවනක අවිනිශ්චිතයි. මොකද මේක ඇටමාල ගොඩක් වගේ එක එක ඔබ යන්න තියෙන දොඩම් ගොඩ මේ දිනුම් කරුව කරා එක ගෙඩියක්වත් වැටෙන්නේ නැතුව ගෙනියන්න ඕන. ඔබ මගෙන් කොළොන්නාව ගැන හොත් මම කියනවා පිහිටුවන කියලා. හැබැයි මට ෂුවර් නෑ. මම කියනවා ඒකේ පිටිපස්ස කෑල්ලේ. හරිද? ඒකේ මම කියනවා. හරිද? මොකද ඔබ ෂුවර් නෑ කිව්වට මුජිබුර් රහමාන් මීට කලින් කිව්වා රහස් ඡන්දයකට ගියොත් දිනනවා. කියන්නේ කොළොන්නාව නගර සභාව පිහිටුවන්න බැරි බව අවිනිශ්චිතභාවයක් තියෙන බව මම දැනගෙන හිටියා. A few minutes later. ඔබ හැංගිහොරා අහනවා නම් ප්‍රශ්නයක් මේ මුජිබුරු මාතර අවුලක් කියලා කිසිසේත්ම නැහැ. ඔබ අහනවා නම් ඊළඟට පක්ෂේ මට අවුලක් තියෙනවද කියලා කිසිසේත්ම නැහැ. හැංගිහොරා අහන්න ඕන නම් මේ අහන්නේ හොරෙන්නේ මයික් එක කැමරාවේ නෙමෙයිනේ. මේ කතාවේ තේරිච්ච අර්ථයයි. ඔය දින කතා කරනකො පානු කලු මේ කතාවේ කතා කරෝ මේ මරික්කාරගෙන් ආපු අදහසයි මේ දැන් මරික්කාරගෙන් ආපු අදහසයි ටෝන් එකයි අර්ථය දෙකක් නෙමෙයි. මෙහෙමයි මුජිබුර් රහමාන් මේ අර්ථය වෙනස්. නෑ
මෙහෙමනේ ඔයාගේ කන මගේ කන නෙමෙයි මගේ කන මෙයාගේ කන නෙමෙයි හරිද ඔය තුන් දෙනාගේ කන මේ වෙලාවට එක වගේ වෙනවා මාධ්‍යයේදී ඒක සාමාන්‍ය දෙයක් කනේ ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. මට උත්තර දෙන්න අහන්නකෝ දැන් මෙහෙමනේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා තමයි ඒකේ පරතරයටම මේව කරේ. එතකොට මම දෙන උත්තරේ මාධ්‍යවේදියා දිගින් දිගටම පිළිගන්නේ නැතිකොට ඊට වඩා එයා යමක් බලාපොරොත්තු වෙනවා නම් එයාගෙන් අහන්න කියන අර්ථයෙන් තමයි මම කිව්වේ. දැන් ගොඩාක් කට්ටිය හිතනවා මුජිබුර් රහ්මාන්වයි මාවයි මේ කපා මේ නෑ අපිට එහෙම අවශ්‍ය නැහැ. වෙන්නේ නැහැ. අපිට එහෙම අවශ්‍ය නැහැ. අපි දෙන්න අතර අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි අපි වැඩේ කරගෙන යන්නේ. ඔය අවස්ථාව කිව්වෙත් නෑ දැන් මේමයි. ඒක අහන්න ඕනේ මුජිබ මන්ත්‍රීතුමා. එදා තමයි කිව්වේ. මට වගකීම් පවරලා නැහැ. නෑ එදා තමයි කිව්වේ. ඔබතුමායි අදහස දෙනවා දිගට. නෑ මම කිව්වේ මට කොළඹ නගර සභාව සම්බන්ධව මට වගකීමක් පවරලා නෑ. ගොඩක් අය කරන්නේ ඔන්න පාර්ලිමේන්තුවේ ඔය හර්ෂගෙනුත් අපි කතා කරුවේ පාර්ලිමේන්තුවේ ඉඳලා එළියට එනකොට දන්නේ නැහැ ඉතින් අනේ මන් දන්නේ කොළඹ ඉතින් මට දුන්නේ නැහැ නේ. දන්නේ ඉතින් ඒක ඉතින් මේ වන්ද මල්ලි ඉතින් මල්ලි ඔහම කියලා ගිහිල්ලා මෙතන ඇවිල්ලා වෙන කතාවක්. දැන් මරික්කාරුත් මෙතන එකක් මෙතන තව ටෝන් එකක්. හරිද? A few minutes later. කියන්න තියෙන දේ මම කෙලින්ම කියනවා. හරිද? අපි කෙලිම කියනවා ටෝන් දෙක වෙනස් හොඳේ. ඔය මේ මරික්කාර මේ මරික්කාර වෙනස් හොඳේ. ඒක අපේ කණේ ප්‍රශ්නේ නෙමෙයි. දැන් ඔබලා මේ පතුරු යන්න ගහන්නේ මේ පළාත් කොමසාරිස්වරියටනේ. හරිද? මේ රෝයි බෝගහවත්ත කියන ඔහු සෑහෙන කාලයක් මෙතන හිටපු മന്ത്രി කෙනෙක්නේ. මේ മന്ത്രിවරයා තමයි මුල ඉඳලම ෆයිට් කරලා තියෙන්නේ මේ රහස් චන්දරේ යන්න ඕන කියලා. හැබැයි මේ മന്ത്രിවරයා විටින් විට අවස්ථා කිහිපයකදී එළියට යනවා ටෙලිෆෝන් කෝල්ට ආන්සර් කරලා එළියට යනවා ටෙලිෆෝන් කෝල් එලා එකපාරම මේ മന്ത്രിවරයා තිබුණු අදහස වෙනස් කරලා කියලා තියෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. අපි යමු මේ දැන් කිසිම සභාව බෙදීමක් අවශ්‍ය නැහැ. අපි යමු කෙලින්ම ඕපන් මේ රහස් චන්දරේ යමු කියලා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අර කොමසාරිස්වරිය ප්‍රකාශපත් කරන්නේ හරි ප්‍රශ්නයක් නැහැනේ දැන් කිසි විරෝධතාවයක් නැහැනේ දැන් දෙගොල්ලෝ එකඟයිනේ හරි අපි දැන් යමු මේ රහස් ඡන්දයකට කියන එක නම අඬ ගහනවා රහස්‍ය ඡන්දය පාවිච්චි කරනවා එතකොට ඕගොල්ලොන්ගේ පක්ෂයෙන්ම විරෝධය පළ කරපු පුද්ගලයා മന്ത്രിවරයාම තමයි අන්තිමට කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් මත දෙකක් ඕනේ යමු කියලා. ඔහුට කාගෙන්ද උපදෙස් ලැබෙන්නේ නැත්තේ එහෙමනම් රහස් ඡන්දයට යන්න කියලා. පොඩක් ඉන්න. දැන් මට විනාඩි 3ක් වුණා බාධා කරන්න බෑ. ඒක හරියට තේරුම් කරන්න එපා. දැන් කොමසාරිස්තුමිය ඒ කතාවෙන් පිරිසිදු වෙන්නේ නැහැ. නෛතිකව ගැලවෙයි. හරිද? එතුමිය මුල සිටම රහස් ඡන්දයක් පැවැත්වීමේ අරමුණින් ඇවිල්ලා ඒ කියන්නේ ඡන්දේ පවත්වන්න ඕන විදිය රහස් ඡන්දේ පවත්වන්න ඕන කිය අරමුණින් ඇවිල්ලා පැයකමාරකට මම රූපවාහිනියෙන් දැක්ක විදිහට පැයකමාරකට වැඩි වෙලාවක් ඒක අරගෙන ගියා ඊට පස්සේ මේ മന്ത്രിතුමා කියපු ගියා chance එකක් කරගත්තා. ඕකේ. මම දන්න තරමට අදා අපේ මෙහෙයුම් කණ්ඩායමක් හිටියා. Oh my god. Wow. ඒ කණ්ඩායමේ උපදෙස් අනුව වෙන්න ඕන එතුමා එහෙම කියලා ඇත්තේ. හරිද? හැබැයි ඒක හරි. මොකද දන්නවද? ඒ වෙලාවේ මොකද අපි ඒ වෙලාවේ රහස් ඡන්දයට ගිහිලා 54ක් ආවා නම් ඊට පස්සේ ආයි නගරාධිපති ඡන්දයක් තියලා වැඩක් නැහැ. ඒක දේශපාලන උපක්‍රමයක් අපිට තේරෙනවනේ. ඒ නිසානේ නියෝජ්‍ය නගරාධිපති කෙනෙක්ව ඒකමතිකව පත් කරගන්නේ අපි ඉදිරිපත් වෙන්නේ නැත්තේ. මොකද දැන් ඕනෑම තැනක අද කළුතර මහනගර සභාවක් අරන් බැලුවොත් ඒකට රහස් ඡන්දයක් තිබ්බයින් පස්සේ ඊට වඩා වැඩි වෙනස් වෙන්නේ නැහැ නේ. අන්න හරිම පොයින්ට් එකට ආවේ. හරිම පොයින්ට්. රෝයි බෝ හරිම තැනට ආවේ. Nice. රෝයි බෝගහවත්ත කියන පුද්ගලයාට උපදෙස් ලැබුණා පක්ෂ මූලස්ථානයේ හෝ කාගෙන් හරි ප්‍රශ්නයක් නැහැ. අපි කොන්ෆිඩන්ස් මොෂන් එකට ඡන්දයකට යමු. මොකද හේතුව ඒ රිසල්ට් එකත් අනිවාර්යයෙන්ම වෙන්න නියමිත තුනේ 57ට 61යි. කොළමුණෙත් ඒක. මේ කොළඹ ගැන තමයි මේ කියන්නේ. කොළඹ තමයි කියන්නේ. කොළඹ කියන්නේ ඒ රාස් වෝට් එකත් එන්නේ 54යි 61යි 54යි 61 අහවනම් ඊළඟ වෝට් එකත් ඔබ කියන කමයි වෙන්නේ. සාමාන්‍ය ක්‍රමයේ ඒක. ඇත්ත පිළිගන්න එපා. එතකොට මෙයාට ආවා නිකන් සවුත් වෙන්න ඕනේ නැහැ. අපි දෙමු වෝට් එක මේ හරිනේ. මම හිතන්නේ එහෙම. හිතන්නේ ඒකයි. ඒක තමයි කතාව. හරි. ඉතින් හරිනම් පිළිගන්නවා ජමුජි. ඒකට කරු කරනවා. නමුත් මහානවනේ. ඔබේ පක්ෂයේ වරුණ දීප්ත රාජපක්ෂ මොකද උදන් තනතුර? පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නපුර දිස්ත්‍රික්කයේ.
වරුණ දීප්ත රාජපක්ෂ මේ ගම්පා සංවිධායක. ගම්පා ආසන සංවිධායකනේ. ඔහුගේ YouTube channel එකක් කරා ප්‍රකාශයට පත් කරනවා කොළඹ 7 රොස්බිට් පෙදෙසේ අංක 59 ගෙදර ආණ්ඩුවේ ප්‍රබලයන් සහ ස්වාධීන කණ්ඩායම අතර 15 රෑ සාකච්ඡාවක් පැවැත්වුවයි කියන කතාව. Nice. ආණ්ඩුවේ ප්‍රබලයෝ සහ නිලධාරීන් ඊට සහභාගී වුණා. සභාවෙන් පස්සේ මේ අය ගියේ පැලවත්තට ඡන්ද දෙකක් ඒ වෙනකොටත් අඩු වෙලා තිබුණු තත්ත්වයක් තිබුණේ. අනතුරුව කෝල් එකක් ගත්ත එක්තරා පුද්ගලයෙක්ට එතන ඉඳලා ඒකෙන් පස්සේ හරි ඒ දෙකෙත් සහාය ලැබෙනවා කියලා ප්‍රකාශයට පත් කළා කියන එකක් ඔහු ප්‍රකාශයට පත් කළා. මම දන්නේ උඩ මේ තොරතුරු ආවේ කොහොමද කියලා. එතකොට ඔහු නිතර මේ රොස්බිට් ප්ලේස් එකේ ගෙදර රොස්බිට් ප්ලේස් එකේ ගෙදර කියන කත රොස්බිට් ප්ලේස් එක අපි අහලා තිබුණේ බණ්ඩාරනායකවරුන්ගේ තමයි ගෙවල් තිබුණේ නේ එහෙමනේ. දැන් එතන කොෆි ෂොප් එකක් තියෙනවා. එතන හමුණක් දන්නෙත් නෑ. හරිද? අංක 59 දෙක. මම නම්බරේ දන්නේ නැහැ. දන්නේ නෑ. හරි. ඔබ හිතන්නේ මේ කතාව අනුව මේ මදිපාඩු වෙච්ච മന്ത്രി දූර දෙකට ගත්ත කෝල් එක කාට ගන්න නැති කියලාද? මම කොහොමද දන්නේ? මම ඥානක්ක නෙමෙයිනේ පේන කියන්නේ. හරිද? මට එකක් පැහැදිලි වරුණ රාජපක්ෂ මහත්මයා ওই කතාව YouTube එකේ දාන්නේ යම් ඇත්තක් තියෙන නිසානේ. නැත්තම් ඔකට නඩු කන්න වෙනවා පරිප්පු කන්න වෙනවනේ බොරු කිව්වොත් එහෙම. හරිද? ඔබට ඉංගියක්වත් කරන්න බැරිද මේ දෙක කවුද කියලා? මම දන්නේ. ඔබට ඉංගියක් කරන්න පුළුවන්ද? එහෙමනම් දැන් ඔබ කියන්නේ සල්ලි ඩීල් කියලා නෑ මම කිව්වා වරදාන වර මගේ වචන දෙක වරදාන වර ප්‍රසාද. A few minutes later. අර නයිපක්ෂයේ මහත්තයා කියනවා මේ අපි යාචක මානසිකත්වයට වැටලාද. ඒක යාට දරා ගන්න බෑලු. රාජපක්ෂලා කුරුසයන ගහන්න කතා කරපු සමගි ජන බලවේගයේ කෝප් කමිටුවේ හිටපු මන්ත්‍රීතුමල්ලා දෛවයේ සරදමකට කෝප් කමිටු වාර්තාව ගැන කතා කරන්න බෑ. කොච්චර එකතු වෙලාද කිව්වොත් කතා කරන්න බැරි තරමටම මුඛ පුට්ටු වෙලා. අර නයි මාම කිව්වා බලයට ගෙනාවේ ඇයි කියලා අමතක කරලු. හරියට යාපිය බලයට ගෙනාවා වගේ. හැබැයි එයා ඉන්නේ කොතනද? එයා හරි ස්වාධීන වෙලා අපේ පිරිසුදුභාවය ප්‍රශ්න කරනවා. අද පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ දේශපාලන අනාථාගාරේ හිරකාරය වෙලා ඉන්නේ සමගි ජන බලවේගයකට. ඩීල් දාලා තියෙන ඒගොල්ලෝ ආපෝ අපි හිතුවේත් නෑ අපි හීනෙන්වත් හිතුවේ නෑ ඕගොල්ලෝ එහෙම වෙයි කියලා. හීනෙන්වත් හිතපු නැති ගොඩාක් දේවල් තව ඉස්සරහට වෙනවා. අවසාන වශයෙන් කියන් තියෙන්නේ සජිත් සෝරි. ඔයාට සෝරි. සජිත් ඔයාට සෝරි. ඕගොල්ලෝ පොහොට්ටුවේ අනාථාගාරයේ හිර වෙලා ඉන්නේ. අපි එකක් පැහැදිලිව කියන්න ඕන පොහොට්ටුවේ දේශපාලන මතවාදයත් එක්ක කිසිසේත්ම අපි එකඟ නැහැ. හරිද? මහින්ද රාජපක්ෂ පාලන සමය ගෝඨාභය රාජපක්ෂ පාලන සමය නිර්දය ලෙස විවේචනය කරපු පුද්ගලයෙක් මම. හරිද? එතකොට අපි පැහැදිලිවම කියන්න ඕන මේ ඔවුන්ගේ මතවාදයන් සමග එකතු වෙන්න අපිට බෑ. පුටුවේ මතවාදයේ සමග එකතු වෙන්න අපිට බෑ. මේ මතවාද දෙකක් පැහැදිලිවම. ඒගොල්ලන්ගේ දේශපාලනයයි අපේ දේශපාලනයයි දෙකක්. නමුත් මේ මැතිවරණයේදී දීලා තියෙන ප්‍රතිඵලයත් එක්ක ජනතාව යම්කිසි පළාතක විපක්ෂයට බහුතරයක් දීලා තියෙනවා නම් පරිපාලනමය කාරණා සඳහා තමයි එකතු වෙන්නේ. Okay. නැතුව ඒක දේශපාලන එකතු වීමක් වෙන්නේ නැහැ. ජනතාව කැමැත්තක් නෙමෙයි. ජනතාවනේ මහජන නියෝජිත පත් කරලා තියෙන්නේ. ජනතාව දීලා තියෙන වෙන වෙන පක්ෂවලට නේ මන්ත්‍රීතුමා. ඔබ කියන තරකෙන්ම ගත්තොත්. නෑ ඒක තමයි මම කියන්නේ දැන්. කොහේ හරි ආණ්ඩුවට විරුද්ධව බහුතරය විපක්ෂයෙන් පත් කරලා තියෙනවා නම් එතකොට එතන පරිපාලනමය කාරණාවක් තියෙන්නේ. ඒ පරිපාලනම කාරණා එකට එකතු වෙලා කරනවා විනා දේශපාලන මතවාදයේ සමග හෝ ඔවුන්ගේ අතීත පෙරවැරදි සුදුහුණු ගාන නිවැරදි කරන්න ඒවා මේවා කරන්න කිසිසේත්ම අපිට බෑ. එහෙම අපිට අයිතියකුත් නැහැ. එහෙම අපි කෙරුවොත් අපි මේ දේශපාලන පිටිය සුන්නත් දීවිල වෙලා යනවා. ඒක මම පැහැදිලිව කියන්න ඕනේ. සමගි ජන බලවේගයේ ප්ලෑන් එක ඔයගොල්ලන්ගේ උපක්‍රම ස්ට්‍රැටජිස් මොනවද? ඉතාලම කෙටි විතරක් දුන්නොත් එහෙම ඉදිරි කටයුතු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව මැද පෙරදිග තත්ත්වය බලලා තමයි ඔක්කොම තීරණය කරන්නේ. ආහම් බලපංකෝ අරු. ඒ මත තීරණය වෙන්නේ. ඒ මත ගොඩක් දේවල් තීරණය වෙන්නේ. නෑ මම ඇහුවේ ඒක නෙමෙයි. ඒ දැන් මැද පෙරදිග තීරණය රටේ දේශපාලනයනේ. මේ මැද පෙරදිග තත්ත්වය රටේ දේශපාලන බලපානවා අන්තිමට. පක්ෂ දේශපාලන පක්ෂ දේශපාලනටත් බලපානවා. ඒක බලපානවා. ඔව්.
ඒ මැද පෙරදි ඉරානයේ ඉස්රායල් යුද්ධ නවත්තනකම් මොකුත් කියන්න බෑ. ට්‍රම්ප්ගෙන් ඒ වගේ එකක් තමයි. ට්‍රම්ප් නෙතනියාහු අයතුල්ලා ඛමේනි සහ පුටින් ඔය හතර දෙනා මත තමයි සජිත්ගේ දේශපාලනය අන්තිමට තීරණය කරන්නේ. මේ රටේ දේශපාලනේ මේ රටේ දේශපාලන පුද්ගලයෝ ඔක්කොගේ බලාගත ඒක මත තීරණය වෙනවා. රයිට්. ඒ කියන්නේ සජබේ අනාගතය තී පවතින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්, අයතුල්ලා ඛමේනි, ට්‍රම්ප් ඒ වගේම පුටින් සහ බෙන්ජමින් නෙතනියාහු මත.